bitters cocktail bitters ඒ වගේම sipping bitters. ඇත්තට මොකද්ද මේ දෙක අතර තියෙන වෙනස? මම අද මේ වීඩියෝෙන් කතා කරන්නේ මේ මොකද්ද මේ cocktail bitter එකක් කියන්නේ? bartender කෙනෙක් වශයෙන් කොහොමද මේ bitter එක cocktail එකකට ඔයා යොදාගන්නේ? ඒත් එක්ක මේ bitters වල තියෙන වැදගත්කම, ඒත් එක්ක මේ bitter එකේ අන්තර්ගතය මේක කොහොමද හදන්නේ? මේකේ history එක, origin එක මේ හැම දෙයක් ගැනම මම කතා කරනවා මේ වීඩියෝ එකේ. අපි වැඩි කතා නැතුව එහෙනම් වීඩියෝ එකට යමු. Cheers. Hi, welcome to Barils. මම දිල්ෂාන් වෙනදා වගේ මම අදත් ආවා බාර් ඉන්ඩස්ට්‍රි එකේ ඔයාලා වෙනුවෙන් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන අද මම ආවේ පුංචි වෙනසකුත් එක්ක මම first time customize t-shirt එකක් අඳගෙන තමයි වීඩියෝ එකක් normally මම සාමාන්‍ය solid t-shirt අඳිනකොට black color මම first time තමයි මේ customize t-shirt එකක් අඳගෙන මම වීඩියෝ එකක් කරන්නේ ඒත් එක්ක මම අද ආවා ගොඩක් වැදගත් වීඩියෝ එකක් අරගෙන බාර් ඉන්ඩස්ට්‍රි එකේ ඔයාලා වෙනුවෙන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ bitter කියන්නේ මොනවාද මේ cocktail bitter කියන්නේ මොනවාද ඒත් එක්ක මේ sipping bitter එහෙම නැත්නම් මේ liqueur bitters මොනවාද කියලා ඇත්තටම liqueur bitters කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා කම්පාරි ඒ වගේම Fernet Branca ඒ වගේම Amaro Montenegro මේ Amaro කැටගරි එකට වැටෙන ඒවා තමයි මේ sipping bitters කියලා කියන්නේ මම මේ Amaro ගැන මම ගොඩක් වීඩියෝස් කරලා තියෙනවා මොනවාද මේ liqueurs කියන්නේ කියලා මොනවාද මේ bitter liqueurs කියන්නේ කියලා මම ගොඩක් වීඩියෝස් කරලා තියෙනවා අනිවාර්යෙන් ඔයා ගිහලා ඒ වීඩියෝස් බලන්න ඒත් එක්ක මම අද කතා කරන්න යන්නේ cocktail bitter එහෙම නැත්නම් ඔයාලා දන්න aromatic bitter මේ මගේ අතේ තියෙන පුංචි බෝතල ඔයාලා බාස් වල දැකලාද ගොඩක් මිලිලීටර් 200 මිලිලීටර් 100 මේ වගේ ගොඩක් පුංචි බෝතල් තියෙනවා මේවා මොනවාද කියලා ඔයා කල්පනා කරනවා ඇති ඇත්තට මම අද උදාහරණයකට ගත්තේ Angostura bitter මම මේ bitter ගැන කතා කරන්න නැද්දි මම මුලින්ම උදාහරණයකට Angostura ගත්තාම ඔයාලා දන්නවා මේ කහ පාට টොප් එකේ එන මේ oversize label එකේ එන බොටල් එක මොකද කියනවා මේක ගොඩක් iconic බොටල් එකක් මේ බාර් ඉන්ඩස්ට්‍රි එකට මේක නැත්තම් බාර් එක ඒක නිකන් සාමාන්‍ය පරිප්පු නැති හෝටලයක් වගේ තමයි මේ cocktail bitter එක නැත්තම් බාර් එක මොකද කියනවා ගොඩක් classic cocktail වලට මේ bitter එක ගොඩක් involve වෙලා තියෙනවා ගොඩක් classic cocktail තියෙනවා මේ bitter එකත් එක්ක හදන මේ bitter එක නැතුව හදන්න බැරි ගොඩක් classic cocktail තියෙනවා අපි මුලින්ම මේ bitter එකක් කියන්නේ මොකක්ද කියලා බලමු මේකේ ingredients බලමු මේකේ base alcohol එක ඇවිල්ලා neutral spirit සාමාන්‍ය neutral spirit කිව්වම ඔයාලා දන්නවා ගොඩක් high strength එකෙන් තියෙන සාමාන්‍ය vodka වගේ liquid එකක් තමයි මේකේ base එක වෙන්නේ මේ base එකට මෙයාලා infuse කරන සාමාන්‍යයෙන් අපි ගත්තොත් herbs වර්ග ඒ වගේම අපි ගත්තොත් spices වර්ග ඒ වගේම අපි ගත්තොත් fruits වර්ග ඒ වගේම අපි ගත්තොත් අර fruits peel සාමාන්‍ය citrus peel ඒ වගේම අපි ගත්තොත් මේකට seeds වර්ග සාමාන්‍ය coriander seeds ඒ වගේම අපි ගත්තොත් ගොඩක් මේ වගේ herbs add කරන සාමාන්‍ය අපි කියන botanicals කියන මේ botanicals වල concentrate කරපුවා නැත්තම් මේකේ අර තද flavors වලින් තියෙන ලොකු aromatic flavors තියෙන liquid එකක් තමයි මේ bitter කියන්නේ සාමාන්‍යයෙන් මේක ඇතුලේ වෙන්න පුළුවන් අතු වර්ගයක් තියෙන්න පුළුවන් එහෙම නැත්නම් cinnamon තියෙන්න පුළුවන් ඒ වගේම මල් జాතියක් තියෙන්න පුළුවන් ඒ වගේම දෙහි ලෙලි orange ලෙලි මේ වගේ ගොඩක් දේවල් වලින් infuse කරලා හදන දෙයක් තමයි මේ bitter එකක් කියන්නේ මොකද කියනවනම් මේකේ ගොඩක් spicy ඒ වගේම ගොඩක් aromatic ගොඩක් flavors තියෙනවා සාමාන්‍ය spicy කියලා කිව්වම අර මිරිස් වලින් එන spicy නෙමෙයි සාමාන්‍ය අපි ගත්තොත් අර nutmeg ඒ වගේම කරාබු නැටි ඒ වගේම කුරුඳු වලින් අන්න ඒ වගේ spices තමයි මේකේ තියෙන්නේ ඇත්තටම කියනවා මේකේ එක බිඳුවකින් කොක්ටේල් එක රසක් වෙනස් කරන සාමාන්‍ය ඔය කොක්ටේල් එක හදලා ඉවරලා ඔය කොක්ටේල් එක 180ක් සම්පූර්ණ වෙන්නේ නැති ඒ වුණාට මේකෙන් එක ඩ්‍රොප් එකක් මේකේ එක බිඳුවක් දැම්මොත් කොක්ටේල් එකේ 100% ෆ්ලේවර්ස් බැලන්ස් වෙනවා මොකද කියනවා මේකෙන් ගොඩක් aromatic flavor එකක් දෙනවා කොක්ටේල් එකට සාමාන්‍යයෙන් මට මේ bitter එක ඔයාලට උදාහරණයක් වශයෙන් හඳුන්වලා දෙන්න පුළුවන් ෂෙෆ් කෙනෙක්ගේ කුළුබඩු සෙට් එක සාමාන්‍ය කුළුබඩු සෙට් එක තමයි සාමාන්‍ය ඔයා හිතන්න ඔයා මස් හොද්දක් හදද්දී ඒකට ලුණු නැත්තම් ලුණු පොඩ්ඩක් දානවා එහෙම නැත්තම් මිරිස් අඩු නම් මිරිස් පොඩ්ඩක් දානවා ඒ වගේ තමයි බාර්ටෙන්ඩර් කෙනෙක්ට මේ bitter එක සාමාන්‍යයෙන් කොක්ටේල් එකේ මොන හරි මිසින් නම් ඒ කොක්ටේල් එකට ෆ්ලේවර් එකක් ගන්න පුළුවන් මේ bitter එක ඩ්‍රොප් එකකින් ඒකයි මේකේ බාර්ටෙන්ඩර් කෙනෙක්ට මට උදාහරණයක් දෙන්න පුළුවන් මේක සාමාන්‍ය අර ෂෙෆ් කෙනෙක්ගේ තියෙන අර ස්පයිසි රැක් එක වගේ තමයි මේ bitter එක කියන්නේ සාමාන්‍ය කොක්ටේල් bitter කියන්නේ ගොඩක් බාර් එකේට අවශ්‍ය දෙයක් ඊළඟට අපි මේ bitters වල history එකයි origin එකයි ගත්තොත් ඇත්තටම කියනවා නම් මේක පටන් අරගෙන තියෙන doctorsලා මේක හදලා තියෙන්නේ medicinal purpose වල සාමාන්‍යයෙන් ඔයාලා දන්න බෙහෙත් වලට තමයි මේක මේ bitters කියන දේ මුලින්ම හදලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඉස්සර බඩේ අමාරුවක් තිබුණාම බඩේ කැක්කමක් තිබුණාම මේ doctorsලා ලෙඩුන්ට recommend කරන මේ bitters කියන දේ මේක ඊට පස්සේ bartendersලා සාමාන්‍යයෙන් මේකේ තියෙන්නේ අර spices මේකේ තියෙන herbs ඒකේ තියෙන aromatic flavors ඊට පස්සේ bartendersලා මේක cocktail වලට use කරන්න පටන් අරගෙන තියෙනවා සමහර bartendersලා එතකොට මේක bartenders අතරේ famous වෙලා තියෙනවා cocktail වලට use කරන්න ඒත් එක්ක මේක අද වෙනකොට අපි අතට ඇවිල්ලා තියෙන්නේ මේ ඩොක්ටර්ස්ලා මෙඩිසිනල් පර්පස් වලට හදපු එක බාර්ටෙන්ඩර්ස්ලා කොක්ටේල් වලට යූස් කරලා අද බාර් ඉන්ඩස්ට්‍රි එකට නැතුවම බැරි දෙයක් කරලා තියෙනවා මේ bitter දැනට සාමාන්‍යයෙන් මට උනත් ඇඩ්වයිස් කරලා තියෙනවා මම යන ඕනම බාර් එකක සාමාන්‍යයෙන්
සාමාන්‍ය බඩේ කැක්කුමක් තියෙන වෙලාවක මේ බිට එක එක්ක ජින්ජර් බියර් එක එහෙම නැත්නම් ජින්ජර් ඒල් එක එහෙම නැත්නම් සෝඩා එකක් එක්ක මේ බිට එක බොන්න කියලා තියෙනවා. එතකොට මේ බඩේ අමාරු අඩු වෙනවා කියලා මේ දැනටත් මේ අදටත් මේ බාර් ඉන්ඩස්ට්‍රි එකයි විශ්වාස කරනවා මේ බිටර්ස් වලින් බඩේ කැක්කුම සුව කරන්න පුළුවන් කියලා. ඔයා දන්නවා ඔයාගේ බාර් එකේ ඉන්නවනේ ඔයාට කවදා හරි කවුරු හරි කියලා ඇති මේ බිටර්ස් වලින් ඔයාට සාමාන්‍යයෙන් සුව කිරීමේ හැකියාවක් තියෙනවා බඩේ කැක්කුම කියලා. මේක තමයි ඇත්තටම කියනවා බිට එකේ ඔරිජින් එක මේක අපේ අතට ඇවිල්ලා තියෙන්නේ මේ ඩොක්ටර්ස්ලා මෙඩිසිනල් පර්පස් වලට හදපු මේ දේ තමයි අද කොක්ටේල් වලට ඇවිල්ලා තියෙන්නේ. ඒත් එක්ක අපි බිටර් බ්‍රෑන්ඩ්ස් ගත්තොත් අපි ඔයාලා දන්න ඇංගස්තුරා කියන්නේ ලෝකේ උඩින්ම තියෙන බිටර් බ්‍රෑන්ඩ් එකක්. ඊට පස්සේ අපි ගත්තොත් බිටර් ට්‍රූත් එකේ ගොඩක් ෆ්ලේවර්ස් බිටර්ස් තියෙනවා. අපි ගත්තොත් ලෙමන් බිටර්, ලයිම් බිටර්, ඔලිව් බිටර්ස්, ඒ වගේ ගොඩක් බිටර්ස් වර්ග තියෙනවා. අපි ඒත් එක්ක තව බ්‍රෑන්ඩ් ගත්තොත් බිටර්ස් ගැන කතා කරනවා. ගොඩක් ලෝකේ ගොඩක් බ්‍රෑන්ඩ්ස් අපි ගත්තොත් ජෙරි තෝමස් බිටර්, ඒ වගේම අපි ගත්තොත් පේෂෝට් බිටර්. මේ පේෂෝට් බිටර් කියන එක නැතුව මේ සාසරක් කියන කොක්ටේල් එක හදන්න බෑ. ඒත් එක්ක අපි බිටර්ස් වලින් හදන කොක්ටේල් ගත්තොත් සාමාන්‍යයෙන් මේකෙන් සාමාන්‍ය බිටර් අපි යූස් කරන්නේ ඩෑෂ් එකක්, ඩෑෂ් දෙකක්, එහෙම නැත්නම් ඩ්‍රොප් එකක්, ඩ්‍රොප් දෙකක්. ওই වගේ ක්වොන්ටිටිස් තමයි අපි කොක්ටේල් එකට යූස් කරන්නේ. සාමාන්‍ය මිලිලීටර් 5 10 දාන්නේ නෑ මේ බිටර්ස් වලින්. මොකද කියනවනම් මේකේ එච්චරටම ලොකු තද ෆ්ලේවර් එකක් තියෙන, ලොකු කන්සන්ට්‍රේට් ෆ්ලේවර් එකක් තියෙන. සාමාන්‍යයෙන් මේකේ මිලිලීටර් 5ක් වගේ කොක්ටේල් එකට දැම්මොත් ඒ කොක්ටේල් එක තනි කර ඕවර්ටේක් කරනවා මේ බිටර් වලින්. මොකද කියනවනම් මේ බිටර් වල එච්චරටම ලොකු එෆෙක්ට් එකක් ඔය කොක්ටේල් එකට දෙන එක බිඳුවකින් එක ඩෑෂ් එකකින් ඒක හොඳට මතක තියාගන්න. ඒත් එක අපි බිටර්ස් වලින් හදන කොක්ටේල් ගත්තොත් ක්ලාසික් කොක්ටේල් නැතුවම බැරි කොක්ටේල් ගත්තොත් ඕල් ෆැෂන් එකට අනිවාර්යෙන් ඇංගස්තුරා තියෙන්න ඕනේ. ඒ වගේම අපි ගත්තොත් මෑන්හැටන් කොක්ටේල් එකට අනිවාර්යෙන් ඇංගස්තුරා බිටර් තියෙන්න ඕනේ. ඒ වගේම අපි ගත්තොත් පිස්කෝ සවර්. මේ පිස්කෝ සවර් කියන එකට අනිවාර්යෙන් ඇංගස්තුරා බිටර් තියෙන්න ඕනේ. ඒත් එක අපි ගත්තොත් මාටිනස් මේ වගේ කොක්ටේල් වලට අනිවාර්යෙන් ඇංගස්තුරා බිටර් යූස් කරන්න ඕනේ. ඒත් එක අපි ගත්තොත් සාමාන්‍යයෙන් පේෂෝට් බිටර් මම අර කිව්වා සාමාන්‍ය සාසරක් කොක්ටේල් එක කියන දේ පේෂෝට් බිටර් නැතුව හදන්න බෑ. ඒ පේෂෝට් බිටර් කියන එකෙත් මේකට වෙනස් ෆ්ලේවර් එකක් තමයි, වෙනස් අරොමැටික් ෆ්ලේවර් එකක් තමයි ඒ කොක්ටේල් එකට සපයන්නේ. ඒකින්ද සාසරක් එකක් ඔයා හදනවා නම් ඇංගස්තුරා දාලා හරියන්නේ නැහැ. ඔයා අනිවාර්යෙන් සාසරක් එක හදනවා නම් පේෂෝට් බිටර්ම තමයි මේකට යන්න ඕනේ. මේක තමයි මේ කොක්ටේල් අරොමැටික් බිටර්ස් වල කතන්දරේ. මේක තමයි කතාව. ඔයා අනිවාර්යෙන් මේ දේවල් මතක තියාගෙන ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයාගෙන් ඉන්ටර්විව් එකට යද්දී ඔයාගේ බාර් මැනේජර්, ඔයාගේ හයරින් මැනේජර් ඔයාගෙන් අහන්න පුළුවන් මොකද්ද බිටර් එකක් කියන්නේ, මේකේ පොඩි බ්‍රීෆ් එකක් දෙන්න කියලා. මම දන්නවා ඔයාලා මේ වීඩියෝ එක බැලුවාට පස්සේ ඔයාලා දන්න මොකද්ද කොක්ටේල් බිට් එකක් කියන්නේ, ඒත් එක්ක මොකද්ද සිපින් බිට් එකක් කියන්නේ කියලා. මම සිපින් බිට් කියන්නේ මොකද්ද කියලා ආයෙත් මතක් කරලා දෙන්න. මගේ ගොඩක් වීඩියෝස් තියෙනවා, අනිවාර්යෙන් ගිහලා බලන්න. සාමාන්‍ය මේ බිටර්ස් වලට අමාරු කියලා කියනවා. අමාරු කියලා කිව්වා අමාරු කියන්නේ ඉතාලියන් වර්ඩ් එකක්. මේ අමාරු කියන එකේ මීනින් එක තමයි බිටර්. බිටර් එහෙම නැත්නම් තිත්ත කියලා කියන්නේ. ඒත් එක්ක මේක සාමාන්‍යයෙන් බිටර් කියලා තිත්ත කිව්වා එහෙම තිත්තරහක් නෑ. ඒක නිකන් නමට කියනවා කියලා මම හිතන්නේ. ඇත්තටම කියනවා සාමාන්‍ය මේවා අර ඩයිජෙස්ටිව් ඔප්ෂන් වලට තමයි ගොඩක් ගන්න. ෆෙනර් බ්‍රාන්කා ඒ වගේම කම්පාරි කියන්නේ බිටර් ලික් එක සාමාන්‍යයෙන් ඔයා ගත්තොත් මේකේ බිටර් කියලා ගහලා තියෙනවා. ඒත් එක්ක මේකේ බිටර් කියලා කියන්නේ සාමාන්‍ය තිත්ත දෙයක් නෙමෙයි. මේකේ තියෙන්නේ අර ගොඩක් ලොකු කන්සන්ට්‍රේට් ෆ්ලේවර් එකක්, ගොඩක් තද ෆ්ලේවර් එකක් තියෙන්නේ. ඒකයි මේකට අර නමට කියනකොට තමයි බිටර්ස් කියලා කියන්නේ. මම හිතන මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් යූස්ෆුල් වෙනති කියලා. ඒ වගේම මට තව පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. මගේ channel එකේ නම් බාරියල්ස් අනිවාර්යෙන් මේක subscribe කරලා තියාගන්න. මේ වගේ තවත් ගොඩක් හොඳ වීඩියෝ මම ඉස්සරහට ගන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එකේ දැන් හමු. Cheers.